කොහොමද පුංචි දරුවනේ? අපි දැන් යමු අද රචනා මාතෘකාවට. සොසිනිදු රෝස පැහැ පෙති රාශියකින් සැදුණු මම රෝස මලක් වෙමි. ඉතා ආකර්ශනීය පෙනුමක් මෙන්ම දසත විහිදෙන ප්‍රසන්න සුවඳක්ද මට ඇත. මගේ නටුවෙහි පිහිටා තිබෙන තියුණු කටු නිසා මම ආරක්ෂිතව ජීවත් වෙන්නෙමි. බෙහෙවින් රසැති මල් පැණි නිපදවන මා අවට සමනළුන් හා මීමැස්සන්ද නිතර සැරිසරති. ලොව ඇති අන් සියලු රෝස මල් මෙන් මමද පරිසරය අලංකාර කිරීමට දායක වෙමි.